තාමත් මගේ ඔළුවට වදින එකම එක ප්‍රශ්නයයි තියෙන්නේ. ඒ තමයි මම මෙච්චර හොඳ මිනිස්සෙක් වෙලා ඇයි මට විතරක් ජීවිතේ වරදින්නේ? මං ඔබට පළවෙනි වතාවට කියන්නේ මගේ දුවත් එක්ක තියෙන සම්බන්ධය වහම නතර කරපන්. එයාට ප්‍රොපෝසල් එකක් ගෙදරින් ගෙන. ඒකයි මට මේ තේරෙන භාෂාවෙන් කියන්නේ. මේ මහත්තයා කියන්නේ පොත් තේරුණානේ. පවනේ රැඳී විලසින් හඬතාම ඇසේ ඇල්ගී ප්‍රතනියා